channel එකට. අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ Zoom app එකේ විනාඩි 40ක් විතර meeting එක cut නොවි. එක දිගටම meeting එක කරන්න යන පුළුවන් විදිහට හදාගන්න කොහොමද කියලා මම ඊට වඩා මට අද පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. අද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ අප්‍රේල් මාසේ 11. ඒ කියන්නේ අවුරුද්දට තව දවස් 3-4ක් වගේ තමයි තියෙන්නේ. සියලු දෙනාටම සුබම අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ එක මේ කම්පියුටර් ටෙක්නොලොජි channel එක. ඉස්සෙල්ලාම ඕපන් කරගන්න ඕන Zoom app එක. දැන් මම මෙතන Zoom app එක ඕපන් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙන මේ දාන මේවා icon එක තියෙන schedule කියලා. අන්න ඒක උඩ මම එකපාරක් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට ඕන විදිහට මේක උඩ නම වීඩියෝ කරන්නේ ඒක ඕන වෙන කරගන්න. මම මෙතන email එක කියනවා වෙලාව කියනවා ඒත් ලාම ඉරලාවක් 11-15 පැයක් විතර හැදුණා. ඒ දවසත් මම වෙනස් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතනින් එහාට පල්ලෙහාට මෙච්චර මෙන්න මෙතන තියෙන උඩ focus time කියලා. මම අන්න ඒක ක්ලික් කරනවා. focus time කියන එකේ automatically disable meaning කියන එකක් තියෙනවා. මම අන්න ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ out of office කියන එක ගන්නවා. තාම මේ ටික දාගන්න මේ රීති ඔන් කරලා මෙතන මේක ටික ගන්න. ඊට පස්සේ මම මෙතන save කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ආවද ඊට පස්සේ මම මෙතන start කියන බටන් එක ක්ලික් කරනවා. ඔයාලා මේක වෙලාව පස්සට නම් දාගත්තේ කියන්නේ 10:30ට නම් මම මෙතනින් ගිහිල්ලා start meeting දෙන්න පුළුවන්. මම මෙතනින් start කරනවා. ඔයාලට පේනවා ඇති මේ Zoom එක on වෙනවා මේ කනෙක්ටින් කියලා වෙනවා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. හරි දැන් ඔයාලට පේනවා මේ වීඩියෝ එක මීටින් එක ඕපන් වුණා. ඊට පස්සේ මේක ඔයාලට විනාඩි 40ක් වගේ on වෙලා තියන්න පුළුවන්. ඒකට මෙතන උඩින් පෙන්නනවා විනාඩි 51ක් කට් නොවි වීඩියෝ එක තියාගන්න පුළුවන්. මේක තමයි ඔයාලට කිව්වේ අතන හරියටම ටයිමර් දෙන්නේ කියලා. එහෙම තමයි අපිට කරන්න පුළුවන්. දැන් මේක අලුත් අප්ඩේට් ගොඩක් කියලා තියෙනවා. මේක ඔයාලට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. එහෙනම් අදර වීඩියෝ එක අවසාන වෙන තවත් දවසකින් හමුවෙතුරු සමදනාටම ආයිබෝවන්. මේ SL කම්පියුටර් ටෙක් YouTube channel එක ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.